ජොබ් ඩැඩි අපි අද කතා කරන්න යන්නේ මිස් වර්ල්ඩ් 2025 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවදින අනුදි ගුණසේකරට ශ්‍රී ලාංකිකයන් විදිහට සහාය පළ කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. අනුදි ගුණසේකර බැලූ බැලමට ගොඩක් සුන්දර ඒ වගේම දක්ෂ තරුණියක්. ඇයගේ හඳුන්වා දීමේ වීඩියෝ පටය සහ ඇයගේ හඳුන්වා දීමේ වටේ ඉදිරිපත් කිරීම ඉතාම අනර්ගයි. මේ දේවල් දැක්කනම් ඔබට අනිවාර්යයෙන්ම තේරෙනවා ඇය කෙතරම් පෙර සූදානමක් ඇතිව තමන්ගේ මවුරට ජයග්‍රහණය කිරීමට කැප වෙනවාද කියලා. ශ්‍රී ලංකාව දිනවන්න මෙච්චර කැපකිරීමක් කරන ඇයට අපි සහාය වෙන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරමු. මිස් වර්ල්ඩ් ඇප් එක හරහා අනුදි ගුණසේකරට සහාය පළ කරන්නේ මෙන්න මෙහෙමයි. මල්ටිමීඩියා චැලෙන්ජ් සහ පීපල්ස් චොයිස් කියන තරඟවට සඳහා අනුදි ගුණසේකරට ලබා දෙන පබ්ලික් වෝට් සහ පබ්ලික් එන්ගේජ්මන්ට්ස් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මේ සඳහා ඔබ මුලින්ම කරන්න ඕනේ App Store එකෙන් හරි Play Store එකෙන් හරි Miss World app එක download කරගන්න එක. app එක download කරගත්තට පස්සේ ඒකට account එකක් හදාගන්න වෙනවා. ඔයාලගේ Gmail account එකෙන් ඒකට ලේසියෙන්ම register වෙන්න පුළුවන්. ඊට පස්සේ username එකක් හදාගන්න ඕනේ. ඒකට ඔයාගේ නම භාවිතා කරන්න පුළුවන්. log වුණාට පස්සේ countries කියන list එකට ගිහිල්ලා ශ්‍රී ලංකා තෝරලා Miss World ශ්‍රී ලංකා community කියන එකට ඔයා join වෙන්න ඕනේ. ඒ යටතේ ඔයාලට පෙනෙයි අනුදි ගුණසේකර කියන profile එක. අන්න ඒක ඔයා follow කරන්න ඕනේ. අනුදි follow කරාම ඔයාට පෙනෙයි එතන channels දෙකක් තියෙනවා. Miss World ශ්‍රී ලංකා කියලා සහ Miss World කියලා. මෙන්න මේ channels දෙකේම අනුදි ගුණසේකර කියන profile එකෙන් වෙන වෙනම post දානවා. ඒ post වලට ඔයා වෙන වෙනම engage වෙන්න ඕනේ. ඊළඟට ඔයා අනුදි වෙනුවෙන් post හදනවා නම් ඒකත් Miss World ශ්‍රී ලංකා සහ Miss World කියන app දෙකම select කරලා කරන්න පුළුවන්. leaderboard එක ගැන තමයි මේ කතා කරන්න යන්නේ. මේ හරහා අනුදිට ලකුණු ලැබෙන්නේ කොහොමද කියන එක ගැන තමයි job daddy මේ කතා කරන්න යන්නේ. අනුදිගේ profile එකේ engagement එක අනුව අනුදිට ලකුණු ලැබෙනවා. ඒ ලැබෙන ලකුණු අනුව එයා අනිත් තරගකාරිනියන්ට සාපේක්ෂව ඉන්නේ කොතනද කියලා ඔයාට ලීඩර්බෝඩ් එකකින් බලා ගන්න පුළුවන්. මෙතනත් ලීඩර්බෝඩ් දෙකක් තියෙනවා. එකක් Miss World ශ්‍රී ලංකා වෙනුවෙන් සහ අනිත් එක Miss World වෙනුවෙන්. අර උඩින් කියපු විදිහට මේ දෙකටත් වෙන වෙනම තමයි අනුදිට ලකුණු ලැබෙන්නේ. Miss World ශ්‍රී ලංකා ලීඩර්බෝඩ් එක කියන්නේ ලංකාවේ අපේ කමියුනිටි එකට විතරක් අදාළ වුණු ලීඩර්බෝඩ් එක. තරගයට ගොඩක්ම අදාළ වෙන්නේ Miss World Home එකේ ලීඩර්බෝඩ් එක. ඒ නිසා අපි අනුදිව උඩට ගේන්න ඕනේ නම් Miss World Home කියන ලීඩර්බෝඩ් එකේ උඩට අරගෙන එන්න වෙනවා. ඒ වගේම ඔයාලට ලීඩර්බෝඩ්ස් වල පෙනෙයි Miss World ශ්‍රී ලංකා කියලා එන්ට්‍රි එකක්. ඒක අනුදිගේ ප්‍රොෆයිල් එකක් නෙවෙයි. Miss Sri Lanka official page එක. ඒකත් follow කරලා engage වෙන්න, ඒ වගේම updates ගන්න. හැබැයි ලකුණු ලැබෙන්නේ ඒකට නෙවෙයි. ලකුණු ලැබෙන්නේ අනුදි ගුණසේකර කියන profile එකට. ඒ නිසා අපි වැඩිපුර අවධානය දෙන්න ඕනේ අනුදිගේ profile එකට. ඒ වගේම අනුදිගේ profile එකෙන් post එකක් දැම්මම ඔයාට notifications පෙන්නනවා. ඒකත් උඩ කිව්වා වගේම channels දෙකෙන් වෙන වෙනම notifications ඔයාට පෙන්නනවා. එතකොට ඒ දෙකටම ගිහින් වෙන වෙනම like comment කරන්න අමතක කරන්න එපා. මේ app එකේ engagement එක සලකා බලන multimedia challenge වටය ළඟ ළඟම එනවා. People's Choice voting round එකෙන් ඊට පස්සේ ඔයා දන්නවද multimedia challenge වටේ ජයග්‍රහණය කරොත් අනුදි ගුණසේකර කෙලින්ම top 40 ඇතුලේ. ඒ නිසා අපි පුළුවන් තරම් අනුදිව ලීඩර්බෝඩ් එකේ උඩටම ගේන්න උත්සාහ කරමු. පෝස්ට් වලට ලැබෙන likes comments විතරක් නෙවෙයි අනුදි ගුණසේකර කියන ප්‍රොෆයිල් එකට වැටෙන views ගණන පවා ගණන් කෙරෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් නම් අනුදිගේ ප්‍රොෆයිල් එක දවසට 2-3 පාරක් හරි view කරොත් ඒකත් අපි අනුදිට කරන ලොකු සහාය දැක්වීමක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාවට මෙවර Miss World කිරුළ අරගෙන එන්න අපිට අනුදිට සහායක් වෙන්න පුළුවන්. ඔයාලට හිතන දේ සහ ඔයා දන්න තවත් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. jobdaddy.lk. Good people, good jobs.